දෙවනගල රජමහා විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නිතර ආන්දෝලනයට හා ජාතිවාදී ඉස්ලාම් ජාතිකයින්ගෙන් බැටකන පුරාණ විහාරස්ථානයකි. දෙවනගල විහාරය ඉදිකර ඇත්තේ පොළොන්නරුව රාජධානියේ මහා පරාක්‍රමබාහු රජුගේ යුගයේදී බව විශ්වාස කෙරේ. මෙම විහාරස්ථානය මුලින්ම ඉදිකරන ලද්දේ වළගම්බා රජු ලෙස වඩාත් ප්‍රචලිත වට්ටගාමිණී අභය රජු විසින් බෞද්ධ ජනවහරේ පවතී. මෙම විහාරස්ථානය අතීතයේදී බුදුන්ගේ දළදා වහන්සේ තැන්පත් කළ ස්ථානයක් අතර මෙම පුරාණ දළදා මන්දිර ගොඩනැගිල්ලේ නටබුන් තවමත් මෙහි දැකගත හැකිය. පසු කලකදී මහනුවර රාජධානියේ විමලදම්ම සූරිය රජතුමාද මෙම විහාරස්ථානය සංවර්ධනය කිරීමට දායක වී ඇත. දෙවනගල විහාරයේ මහනුවර යුගයේ ගොඩනගන ලද ටැම්පිට විහාරයක් පවතී. වර්තමානයේ එම ටැම්පිට විහාරය වටා නව ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ. ටැම්පිට විහාරය යනු අඩි 3-4ක් පමණ උස ගල් කඳන් මත දැව වේදිකාවක් ඒ මත ඉදිකරන ලද ව්‍යුහයකි. වහලය දැව වලින් තැනූ ව්‍යුහයක් මගින් රඳවා ඇති අතර බිත්ති සාමාන්‍යයෙන් කටුමැටියෙන් සාදා කපලාරු කොට ඒ මත නොයෙක් චිත්‍ර හා මෝස්තර අඳිනු ලැබේ. මාවනැල්ල නගරයේ සිට දෙවනගල රජමහා විහාරය දක්වා ගමන් මාර්ගය මෙසේය. බක්මීදනිය මාර්ගයේ කිලෝමීටර් 7ක් පමණ ගිය පසු මෙම සුන්දර දෙවනගල රජමහා විහාරයට ළඟා වීමට හැකිය.